මේ ඔබ නොදැන සිටි ඔබ කම්පනය වූ අයෙක්යැයි පෙන්වන ලකුණු පහක්. එබැවින් ඔබ මෙතෙක්කල් සිතන් නැත්තේ. ඒවා ඔබේ පෞරුෂය කොටසක් පමණක් බවයි. අංක 1. යමෙකු ඔබට කාරුණික වන විට ඔබ ඕනවට වඩා ස්තුති කරයි. ඒ මොකද ඔයාට හොඳ දෙයක් කරන්න කෙනෙක් පුරුදු වෙලා නැති නිසා. අංක 2. ඔබ වරදක් නොකළ විට පවා ඔබ සමාව ඉල්ලයි. ඒ ඔබේ වරදක් නොවුනත් ඔබට නිතරම දොස් අහන්න වන නිසා. අංක 3. ඔබට ඔබේ ළමා කාලය මතක නැති බව ඔබ සිතනවා. ඒ ඔබට අමතක වීම නිසා නොව ඔබේ මොළය ඔබට ජීවත් වීමට උපකාර කිරීම සඳහා එම මතකයන් ඔබෙන් ඉවතට තල්ලු කළ බැවින්. අංක 4. ඔබට සැබවින්ම ප්‍රශංසා පිළිගත නොහැක. ඒ ඔබ නිහතමානී නිසා නෙවෙයි. ඒ ඔබ එම ප්‍රශංසා විශ්වාස නොකරන බැවින්. අංක 5. ඔබ කිසිවිටකත් උදව් ඉල්ලන්නේ නැත. ඔබට එය කිරීමට අපහසුය. ඒ කිසි දිනක ඔබට විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොසිටි බැවින් ඔබ සියල්ල තනිවම හසුරුවා ගැනීමට පුරුදු වී සිටි බැවින්.